පුංචි යාළුවනේ ඔන්න මම අද ඔයාලට තවත් වීඩියෝ එකක් ගෙනාවා. මේ වීඩියෝ එකේදී මම ඔයාලට කියලා දෙන්න යන්නේ ශිෂ්‍යත්වයට ඕන වෙන විභාගය සමාන ගණිත විසඳන ආකාරය. ඉතින් ඔයාලා තාම මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, like කරන්න, ඒ වගේම bell icon එක click කරන්න. ඔයාලගේ යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක share කරන්න. එහෙනම් පරක් වෙන්නේ නැතුව යමු අපි වීඩියෝ එකට. එහෙනම් යාළුවනේ මේ අපේ පළවෙනි ගාන. භාජනයක ජලය ලීටර 6 මිලිලීටර් 900ක් ඇත. සමාන වාර 3කදී භාජනය හිස් කළේ නම් එක් වාරයකදී ඉවත් කර ජල ප්‍රමාණය කොපමණද? යාළුවනේ අපි මුලින්ම භාජනයේ තියෙන ජල ප්‍රමාණය ලියාගනිමු. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ සමාන වාර 3කදී භාජනය හිස් කළේ නම් වාර 3කදී මේ භාජනය හිස් කරන්න පුළුවන් නම් එක් වාරයකදී ඉවතට ගන්න ජල ප්‍රමාණයයි අහන්නේ. එතකොට අපි මේ ජල ප්‍රමාණය මේ බෙදීලා තියෙන වාර ගානින් බෙදන්න ඕනේ. එතකොට අපිට නිකම් උත්තරේ එනවා. අපි බෙදලා බලමු. ඔන්න යාළුවනේ අපිට උත්තරේ ආවා. කීයද උත්තරේ? ලීටර 2යි මිලිලීටර් 300යි. එහෙනම් අපි යමු ඊළඟ ගානට. යාළුවනේ මෙන්න අපේ දෙවෙනි ගාන. පස්වරු 3:45ට ආරම්භ කර නාට්‍යයක් පැය 2යි මිනිත් 25කින් අවසන් වේ. නාට්‍ය අවසන් වූ වේලාව පැය 24 ඔරලෝසුවේ දක්වන ආකාරයට ලියන්න. එතකොට යාළුවනේ මෙන්න අපි පටන් ගන්න කීයටද? පස්වරු 3:45ට. අපි ඒක කලින්ම ලියාගෙන ඉමු. ඊළඟට අපිට කියනවා යාළුවනේ මේ නාට්‍ය පැය 2යි මිනිත්තු 25ක් තියෙනවා කියලා. එතකොට අපි මොකද කරන්න ඕනේ? නාට්‍ය ආරම්භ වෙන වෙලාවට නාට්‍ය පැවැත්වෙන වේලාව එකතු කරන්න. අපි එකතු කරලා බලමු. යාළුවනේ මේ බලන්න විනාඩි 70ක් ආවනේ. ඔයාලා දන්නවා නේද පැයකට උඩරිම තියෙන්නේ විනාඩි 60යි. මෙතන අපිට පේනවා පැයකුයි විනාඩි 10කුයි ගිහින් තියෙනවා කියලා. ඉතින් අපිට මෙතන මෙච්චර වෙලා තියන්න බැරි හින්දා අපි පැය දෙනවා එහා පැත්තට. එතකොට අපිට 70න් 60ක් අඩු කරන්න වෙනවානේ. අපි අඩු කරලා බලමු. එතකොට යාළුවනේ අපිට ආව විනාඩි 10. ඉතින් අපි මෙතන 70 නැතුව විනාඩි 10 ලියමු. එතකොට අපි කිව්වා නේද එහා පැත්තට පැයක් යනවා කියලා. අපි ඒ පැයත් එකතු කරමු. 3යි 1යි 4යි 4යි 2යි 6යි. යාළුවනේ මේ තමයි උත්තරේ. හැබැයි අපිට මේ විදිහෙන් නෙමෙයි ලියන්න කියන්නේ. අපිට කියනවා නාට්‍ය අවසන් වූ වේලාව පැය 24 ඔරලෝසුවේ දක්වන ආකාරයට ලියන්න කියලා. එතකොට අපි මොකද කරන්න ඕනේ? මේකට පැය 12ක් එකතු කරන්න ඕනේ. ඔන්න එතකොට අපිට උත්තරේ ආවා 18යි 10යි කියලා. ඒ වගේම අමතක කරන්න එපා පැය 24 ඔරලෝසුවේ කියද්දි උත්තරේ ලියන්න ඕනේ 18යි 32යි 10 කියලා. අපි එහෙනම් යමු අපේ තුන්වෙනි ගාන. ඔන්න යාළුවනේ අපි අද දවසේ අවසාන ප්‍රශ්නෙට ආවා. අපි යමුකෝ ගානට. ජලය ලීටර් 2ක් අල්ලන බඳුනක් සම්පූර්ණයෙන් පිරවීමට මිලිලීටර් 500 කෝප්පයකින් කී වරක් ජලය වත් කළ යුතුද? යාළුවනේ ඔයාලා හැමෝම දන්නා නේද ලීටර් එකකට මිලිලීටර් 1000ක් තියෙනවා කියලා.
එහෙනම් ලීටර් දෙකකට මිලිලීටර් කීයක් තියෙනවද? 2000ක් තියෙනවා. අපි මිලිලීටර් 2000 කියලා මුලින්ම ලියාගෙන ඉමු. ඊට පස්සේ යාළුවනේ අපිට කියනවා මේ භාජනය පුරවන්න මිලිලීටර් 500 කෝප් එකකින් කී පාරක් වත් කරන්න ඕනේද ජලය කියලා. එතකොට අපි මොකද කරන්න ඕනේ? මේ මිලිලීටර් 500ෙන් මිලිලීටර් 2000 බෙදන්න ඕනේ. අපි බෙදලම බලමු. ඉතින් යාළුවනේ අපිට උත්තරය ආව 4යි කියලා. එහෙනම් අපි කී පාරක් ජලය වත් කරන්න ඕනේද? 4 වරක් ජලය වත් කරන්න ඕනේ. එහෙනම් යාළුවනේ මම අදට ගිහින් එන්නම්. ඔයාලට ජයෙන් ජය.